මම වෛද්‍ය සුදේශ් සේනාරත්න ෆෙයාෆාර්ම ශ්‍රී ලංකා ආයතනයේ ජෙනරල් මැනේජර්. මම මගේ කතාවත් එක්ක පැහැදිලි කරන්න සූදානම් ඇතරම ෆෙයාෆාර්ම ශ්‍රී ලංකා කියලා කියන්නේ මොන වගේ ආයතනයක්ද කියන එක. ෆෙයාෆාර්ම ප්‍රයිවට් ලිමිටඩ් කියලා කියන්නේ ඉන්දියානු සමාගමක්. අපි 2003 අවුරුද්දේදී ආයෝජනයක් විදියට ශ්‍රී ලංකාවට පැමිණෙනවා. එතනින් පස්සේ තමයි ෆෙයාෆාර්ම ශ්‍රී ලංකා කියන ආයතනය ගොඩනැගෙන්නේ. ෆෙයාෆාර්ම ශ්‍රී ලංකා ආයතනය අද වෙද්දී අවුරුදු 21ක් ගත කරලා තියෙනවා. ඉන්දියාවේ ඒ වගේම අවුරුදු 31ක් ගත කරලා තියෙනවා. මේ කාලය පුරාවටම ශ්‍රී ලංකාවේ ජනතාවට ඒ වගේම සමස්ත සෞඛ්‍ය ශාස්ත්‍රයට ආයුර්වේද ඖෂධ අපි 12ක් ජනතාවට අපි නිකුත් කරලා තියෙනවා. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ඒ නිසි අනුමැතීන්ට යටත්ව. ඉතින් ෆෙයාෆාර්ම ආයතනය ශ්‍රී ලංකාව ඇතුළේ ඔපරේට් වෙනකොට අපිට නිෂ්පාදන ආයතනයක් ශ්‍රී ලංකාව ඇතුළේ තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ඉන්න ආයුර්වේද වෛද්‍යවරුන්ට ඒ වගේම සාමාන්‍ය ඒ අවශ්‍ය ප්‍රතිකාර ගන්න ජනතාවට සහ මේ ආයුර්වේද ශාස්ත්‍රයේ ඉන්න වෙනත් ව්‍යාපාරික ආයතන ඖෂධ අලෙවිසල් කරන ආයතන මේ ආයතනවලට අපි අපේ ඖෂධ සප්ලයි කරනවා. අපිට අපේ ප්‍රතිපත්තිය ඇතුළේදී අපිට කියන්න තියෙන ප්‍රධාන කාරණයක් තමයි අපි කිසිම දවසකදී අපේ ඖෂධවල තියෙන ප්‍රමිතිය අපි කියන කම්ප්‍රොමයිස් කරන්නේ නැතුව ඒක අඩු කිරීමකට භාජනය කරන්නේ නැතුව හැම වෙලාවෙම අපි උත්සාහ කරනවා යම් සාධාරණ මිලක් යටතේ ජනතාවට නිකුත් කරන්න. ඒක තමයි අපේ තියෙන මූලික ප්‍රතිපත්තිය. ඉතින් ඒ ගමන යනකොට අපි විවිධ බාධක අපිට තියෙනවා. ඒ වගේම විවිධ ගැටලු තියෙනවා. රටේ තියෙන ඉකොනොමි එකේ වෙනස්වීම්, ඒ වගේම ශ්‍රී ලංකාව මුහුණ දෙන වෙනත් කාරණා, මේ හැම දෙයක්ම ඇතුලේ අපි ආයතනයක් විදියට ඒ දේවල් ජයගෙන අපි ටීම් එකක් විදියට ෆෙයාෆාර්ම ආයතනයේ හැම වෙලාවම හොඳ ගමනක් යන්න උත්සාහ කරනවා. ඒ වගේම අවුරුද්දෙන් අවුරුද්දට අපි උත්සාහ කරනවා නව නිෂ්පාදන අපි යම් ප්‍රමිතියකට ඇතුළත් නිවැරදි ආකාරයේ අවශ්‍ය පර්යේෂණ සිදු කරපු නව නිෂ්පාදන අපි ඉදිරියේදී උත්සාහ කරනවා රටේ සමස්ත සෞඛ්‍ය ශාස්ත්‍රයට දායාද කරන්න. ඉතින් ඒ නිසා ෆෙයාෆාර්ම ආයතනය වෛද්‍යවරුන් සේවය කරනවා. ශ්‍රී ලංකාවේ පිළිගත් වෛද්‍යවරුන්, ආයුර්වේද වෛද්‍යවරුන්. ඉතින් රටේ ජනතාවට හැකියාව තියෙනවා ඔබට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා ගැනීමේදී, ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනීමේදී ඔබට ඇවිල්ලා අපගේ වෛද්‍යවරුන් හම්බ වෙලා ඒ අවශ්‍ය ඔබගේ ඒ පර්යේෂණ කටයුතු නිසියාකාරව සිද්ධ කරගෙන ඔබට හැකියාව තියෙනවා අපගේ නිෂ්පාදන ලබා ගන්න. අපි හැම වෙලාවම උත්සාහ කරනවා මේ රටේ ආයුර්වේද වෛද්‍යවරයා කියලා කියන්නේ මේ ආයුර්වේද ශාස්ත්‍රයේ ඉන්න ප්‍රධානම චරිතය. ඉතින් මේ ආයුර්වේද වෛද්‍යවරයාගේ තියෙන ගෞරවය, මේ ශාස්ත්‍රයේ තියෙන ගෞරවය රැක ගනිමින් ඒ ශාස්ත්‍රයේ තියෙන ස්ටෑන්ඩඩ් එක අපි මේන්ටේන් කරමින් ආයතනයක් විදියට අපි ඉදිරියට යන්න හැම වෙලෙම උත්සාහ කරනවා. ඔබට හැකියාව තියෙනවා දෙහිවල වැන්ඩවාට් පෙදිසේ තියෙන නම්බර 116 ඒ බිල්ඩින් එකේ තියෙන අපගේ සායනයට ඇවිල්ලා අපගේ වෛද්‍යවරුන් හම්බ වෙලා ඔබට අවශ්‍ය කරන ආයුර්වේද වෛද්‍යමය ප්‍රතිකාර ලබා ගන්නට අපේ තියෙන සංකල්පය තමයි මොඩර්න් ආයුර්වේද මෙඩිසින් කියන එක. ඒක තමයි අපේ තියෙන ප්‍රධාන සංකල්පයක් වෙන්නේ. අපේ නිෂ්පාදන ඒ කන්සෙප්ට් එකට අනුව තමයි නිෂ්පාදනය වෙන්නේ. ඒ කියන්නේ අපේ රටේ ජනතාවට භාවිතයට පහසු ආකාරයෙන් ඒ වගේම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ඇතුලේ තියෙන මූලධර්මයන් වලට අනුකූලව ඒ මූලධර්මයන් වලට පටහැනිව නොයමින් තමයි අපි නිෂ්පාදන කරන්නේ. ඉතින් රටේ ජනතාවට මම කැමති ආරාධනා කරන්නට ඇවිල්ලා අපි වෛද්‍යවරුන් හම්බ වෙලා ඔබගේ තත්ත්වයන් පරීක්ෂා කරගන්න ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුකූලව පරීක්ෂා කරගෙන ඔබට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා ගන්න.